නාහුම්ගේ පොත බයිබලයේ ඇති කුඩා අනාවැකිමේ පොත්වලින් එකක් වුවද එහි පණිවිඩය අති විශාල හා ගැඹුරුය. එය දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ ඉවසීම ගැන පමණක් නොවේ, උන්වහන්සේගේ යුක්තිය සහ ශුද්ධකමේ ස්ථිරභාවය ගැනද ලෝකයට කියයි. නාහුම් පොතේ කේන්ද්‍රීය පණිවිඩය මෙයයි. දෙවියන් වහන්සේ සදහටම නපුර ඉවසන්නේ නැත. අනාගත වක්තෘ නාහුම් ඇසීරියානු අධිරාජ්‍යයේ අගනවරය වන නිනිවය කෙරෙහි දෙවියන් වහන්සේගේ විනිශ්චය හෙළි කරයි. මීට පෙර අනාගත වක්තෘ යෝනාගේ කාලයේදී නිනිවයේ ජනතාව පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ දයාව අත්විඳ ඇත. නමුත් කාලයත් සමග ඔවුන් උඩඟුකම, ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, බොරු සහ ක්‍රූරත්වයේ ජීවිතයකට නැවත පැමිණියහ. දෙවියන් වහන්සේගේ බොහෝ ඉවසිලිවන්තකම යුක්තිය බවට පරිවර්තනය වීමට කාලය පැමිණ තිබේ. නාහුම් 1 වන පරිච්ඡේදය දෙවියන් වහන්සේගේ චරිතය හෙළි කරයි. ස්වාමින් වහන්සේ කෝපයට ප්‍රමාද වන අතර බලයෙන් මහත්ය. මේන් පෙනී යන්නේ දෙවියන් වහන්සේ ඉක්මනින් දඬුවම් කරන කෙනෙකු නොවේ බවයි. නමුත් ඒ සමගම ඔහු පාපය නොසලකා හරින කෙනෙකු නොවේ බවත් එය පැහැදිලි කරයි. දෙවියන් වහන්සේ ප්‍රේමණීය, ඔහු ධර්මිෂ්ඨය. 2 සහ 3 පරිච්ඡේදවල නිනිවයේ වැටීම විචිත්‍ර භාෂාවෙන් විස්තර කෙරේ. නගරයේ මහිමය, එහි ආරක්ෂාව, එහි ධනය, එහි හමුදා බලය, මේ සියල්ල දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ කිසිවක් නොවේ. මිනිසා විසින් සාදා ලද අධිරාජ්‍යයන්ට දෙවියන් වහන්සේගේ යුක්තිය ඉදිරියේ සිටිය නොහැකි බව මෙහිදී හෙළිවේ. නාහුම්ගේ පොත යූදාහි ජනතාවටද සැනසීමක් විය. ඔවුන්ගේ පීඩාකාරී කාලය තුළ